සුබ දවසක් ඔබලා සියලු දෙනාටම SL sewing machine YouTube නාලිකාවෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ මැෂින් අමතර කොටස් සම්බන්ධයෙන් සිංගල් මැෂින් මේ normal මැෂින් එකේ baby overlock මැෂින් එකේ ඒ වර්ග තුනෙන් තමයි මම මේ මැෂින් අමතර කොටස් තියෙන්නේ. මේ වගේ සාමාන්‍ය මැෂින් පාර්ට්ස් අපි ඕඩර් කරනකොට හොඳ එකකින් ඕඩර් කරන්න ඕනි. වර්ග දෙක තුනකින් තියෙනවා. අපි හොඳ එකකින් තමයි ගන්න ඕනි. ඒක ටිකක් මිලෙන් වැඩි ඒ වුණාට හොඳයි. සමහර ඒවා ගත්තම ඒවා හරියට මැෂිමට සෙට් වෙන්නේ නැහැ. අපි බොබින් එකක් ගත්තත් ඒ බොබින් එක සමහර තැන්වල තියෙනවා අඩුම ගානට. සමහර තැන්වල මිල වැඩි. මිල වැඩි එක තමයි හොඳ. මම මේ පෙන්වන මැෂින් පාර්ට්ස් ඔක්කොම හොඳ වර්ගයෙන් තියෙන්නේ. මෙතන තියෙනවා හැම වර්ගයකින්ම තියෙනවා normal මැෂින් එකේ, overlock මැෂින් එකේ, fixed මැෂින් එකේ ඒ වර්ග තුනෙන් තමයි තියෙන්නේ. මේ මැෂින් බෝඩ් එක, මේක පෝමිකා බෝඩ් එක. මේ මැෂින් බෝඩ් එක අපිට හදවලා ගන්නත් පුළුවන්. මම හදපු ඒවත් තියෙනවා. මං ගාව මේ පෝමිකා බෝඩ් එක අලෝප එකක් තියෙනවා. ඊට අමතරව මැෂින් පාර්ට්ස් හැම වර්ගයකින් වගේ තියෙනවා. ඔයාලට ඕන නම් මට කෝල් කරලා ඔයාලට ඕන මැෂින් පාර්ට්ස් එක WhatsApp එකට හරි දැම්මොත් මට ඔන්ලයින් එකෙන් ඔයාලට ඒ කෑල්ල හරියට මෙවන්න පුළුවන්. ඒක මේ සමහර තැන්වල ගන්න නැහැ. මේ මං හදවලපු මැෂින් බෝඩ් එක. මේ මැෂින් බෝඩ් එක අර බෝඩ් එකට වැඩිය හයියි. ටිකක් අර පෝමිකා බෝඩ් එක නිසා තමයි පොඩ්ඩක් ඒක ෆිනිෂින් එකෙන් අඩු. ඒ වුණාට හයියි. මේක වෝටර් බේස් කරලා තියෙනවා. වෝටර් බේස් කරපුවාම මැෂින් බෝඩ් එක හොඳ තත්ත්වෙන් තියෙනවා. මේ පේන්නේ ඒ හදලා මේක වෝටර් බේස් කරපු මැෂින් බෝඩ් එකක් මේක. ඊට අමතරව පොඩි මැෂින් පාර්ට්ස් මෙතන තියෙනවා ගොඩක් වර්ග. ඔයාලට ඕන පොඩි ඇණයක් නැති වුණත් ඉතින් මැෂින් එකේ ඉතින් ඒක මැෂින් එක ඇණේ හොයාගන්න ගමන් හරියට මහන්න බෑ. වෙන ඇණයක් දැම්මත් ඒ ත්‍රෙඩ් වලට සම්බන්ධ වෙන්නේ නැහැ, සෙට් වෙන්නේ නැහැ. ඒක වෙන ඇණ දාලා තද කරොත් පොට කැපිලා යනවා. එහෙම වුණොත් දෙකම දාන්න වෙනවා. මම මේ පෙන්නන්නේ සෝජි මැෂින් එකේ, ජුකි මැෂින් එකේ රෙගුලේටරේ. මේ රෙගුලේටරේත් වර්ග තියෙනවා. මේ බොබින්, මේ රිවයින්ඩරේ, මේක මේ ජුකි මැෂින් එකට එන එකක්. ඒකම මේක තමයි මෝටර් බ්‍රේක් එක. මේකේ අර පුලියට කරගෙන ඒ රවුමට තමයි ඒක අලවන්න තියෙන්නේ, ෆෝක් ෂීට් එක. ඒක අලවනකොට මම ඒකේ වීඩියෝ එකක් දාලා තිනවා. හොඳට ඩැමේජ් වෙන්නේ නැති වෙන්න සූරාගෙන මල්ටි බෝන් දාලා විනාඩි 15ක් දෙකම අලවලා තියලා තමයි අලවන්න ඕනි. හරි එතකොට හරියට හොඳට ඇලවෙනවා. මම පෙන්නන්නේ මේ යට බෙයාරින් සෙට් එක, බෝල සෙට් එක. ඒ වගේ මේ ටයිමින් බෙල්ට් එක. මේ ටයිමින් බෙල්ට් එකේ වර්ග දෙක තුනක් තියෙනවා. ඔයාලා නම්බරය අනුව තමයි ටයිමින් බෙල්ට් එක ගන්න ඕනේ. මේ ෂටල් එකත් සික්ෂන් මැෂින් එකේ මේකෙත් වර්ග දෙක තුනක් තියෙනවා. මේකෙත් හොඳ එක ගන්න ඕනේ. මේක වයිට් ඔයිල් එක. වයිට් ඔයිල් එකෙත් වර්ග තියෙනවා. ඒ හොඳ එකකින් ගන්න. ඒ වගේ මේකේ තියෙනවා මේ අර ෂටල් වලට මේ ස්ප්‍රින්ග් කෑල්ල. ඒකම මේ තමයි අර මෝටරේට එන තව බ්‍රේක් එක. මේ බ්‍රේක් එක අපි මේකේ බ්‍රේක් දෙකක් තියෙනවා. පුලියට එකයි, පාගන උල් බ්‍රේක් කරන එකයි. ඒ දෙක හරියට තියෙන්න ඕනේ. අපි දැන් මහන අතරතුරේ මහලා කකුලෙන් පැටලෙන් පාගපුවාම නතර වෙන්නේ නැත්නම් මේ කෑලි දෙකම අනිවාර්යෙන්ම අලවන්න ඕනේ. ඒතකොට හොඳට බ්‍රේක් වෙනවා මැෂින් එක. නැත්නම් අපි දැන් මහලා නතර කරන තැන නෙවෙයි නතර වෙන්නේ. එහෙම වුණාම අපිට රෙදි කෑල්ල හරියට මහ ගන්න බැරි වෙනවා. ඒ එක්කම මේක තමයි මේ ෆික්සඩ් මැෂින් එකේ ඩිෂ් සෙට් එකයි මේක සම්පූර්ණ සෙට් එක. ඔයාලට සම්පූර්ණ සෙට් එක ඕන නම් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. මේකේ හැම දෙයක්ම තියෙනවා. ටූල් එක තියෙනවා. එතකොට ඔයිල් අනම ඔක්කොම බලු සෙට් එකම තියෙනවා. හැම ඩිෂ්
මේ ඩිසයින් එකක් මේකේ තියෙනවා. ඒකම දැන් ඔයාලට මේ තමයි සික්ෂන් මැෂින් එකේ සයිඩ් ප්ලේට් එක. මේ සයිඩ් ප්ලේට් එක මේක ඔයිල් ෆෑන් එක. මේ ඔයිල් ෆෑන් එක හරියට වැඩ කරන්න ඕනි. මම ඔයිල් ෆෑන් එකේ වීඩියෝ එකක් දාන්නම් ඔයාලට ඔයිල් ෆෑන් එක කොහොමද හදාගන්නේ කියලා. මේ පෝල්ඩර් එක වර්ග පෝල්ඩර් තියෙනවා. ඔයාලට ඕන නම් ඒ වන පෝල්ඩරයක් මගෙන් ඕඩර් කරලා ගන්න පුළුවන්. මම මේ පෙන්නන්නේ මැෂින් පාර්ට්ස් වර්ග තියෙනවා. ලෝකල් එක, හොඳ එක. හොඳ එකෙන් තමයි මම මේ පෙන්නන්නේ. හොඳ එක දාගන්න එතකොට හරියට මැෂින් එකට සෙට් වෙනවා. සමහර ඒවා දැම්මම හරියට සෙට් වෙන්නේ නැහැ. ෂටල් එහෙම තියෙනවා, අඩු ගානට තියෙනවා. අපි අඩු නිසා ගන්නවා. ඒ වුණාට අපි මහන්න ගියාම ඒකෙන් හරියට වැඩේ වෙන්නේ නැහැ. එහෙම වුණාම ඉතින් අර හොඳ එක ගන්න එක අන්තිමට අර ලෝකල් එක විසි කරලා හොඳ එක ගන්න වෙනවා. අපි දැන් අර අලුත් එකක් කියලා දාලා මහනවා. ඊට පස්සේ මැහෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. අපි දැන් හිතනවා අලුත් කෑල්ලක් දාලා තින්නේ ඒක හරි කියලා. ඒ වුණාට හොඳ එක තමයි දාන්න ඕනේ. එතකොට මැෂින් එකේ නිසියාකාරව ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ලෝකල් එක දාපුවම හරියට සම්බන්ධ වෙන්නේ නැහැ. මැෂින් පාර්ට්ස් එකක් දැම්මත් ඒක කොයින් හරි හිර වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණාම අපිට අමාරුයි වැඩේ කරගෙන යන්න. ඒක නිසා තමයි මම මේ වලට දැනුවත් කිරීමක් කරේ. ඔයාලා මැෂින් පාර්ට්ස් ඕන නම් හොඳ වර්ගෙන් ගන්න. හොඳ වර්ගේ මිල වැඩි ටිකක්. ඒ වුණාට ඒක හරියටම සෙට් වෙනවා. සමහර ප්ලේට් තියෙනවා පීඩොක් එකට වැටෙන්නේ නැහැ. එහෙම වුණාම වැඩක් නැහැ. අර හොඳ එක ගත්තාම පීඩොක් එක දැම්ම ගමන් වැටෙනවා. ඒ වගේ එක එක වර්ග තියෙනවා. මේ තමයි ජියර් වීල් එක. ජියර් වීල් එකෙත් ලෝකල් එකයි හොඳ එකයි තියෙනවා. ලෝකල් එකේ ජියර් වීල් එක කූරට දාපුවම වැටෙන්නේ නැහැ. ඊට පස්සේ එකක් ගන්න ඕනේ. ජියර් වීල් එකෙත් මිල 2-3කට තියෙනවා. හොඳ එක මිල වැඩි. ඒකම මේ මොටර් බෙල්ට් එක උනත් හොඳ එක තියෙනවා. ඒක මිල වැඩි. සාමාන්‍යයෙන් හොඳ එක තමයි දාගන්න ඕනේ. ඒක ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොටර් බෙල්ට් එක ටික දවසක් ගියම කැඩෙනවා. ඒ වුණාට හොඳට පාවිච්චි කරන මොටර් බෙල්ට් එහෙම ගන්න ඕනේ. මේ ඉදිකටු. මේ ඉදිකටු වර්ගෙත් ලෝකල් එක හොඳ එක වර්ග තියෙනවා. ලෝකල් එක දැම්මම හරියම මැහෙන්නේ නැහැ. හරියට මැහෙන්නේ නැහැ, ස්ලිප් වෙනවා, ඉදිකටු කැඩෙනවා. තනින් මැහෙන්නේ. එහෙම වුණාම අපිට දන්නේ නැහැ මේ අපි දන්නවා දැන් අලුත් ඉදිකටුවක් දැම්මේ කියලා. ඒ වුණාට ඒ ඉදිකටුවේ තියෙනවා හරියට නීට් එකට මැෂින් කට් එක දැන් වගේ තියෙන එක පැත්තක් හොඳට පොලිෂ් එකට වගේ කැපිලා අනිත් පැත්තේ කානුව වගේ ඔය පැත්තට තියෙන. එහෙම වුණාම නූල එනකොට එක එක ලෙඩ එනවා. ඒක නිසා ඔයාලා මැෂින් පාර්ට්ස් ගන්නකොට හොඳ එකෙන් ගන්න. එතකොට දැන් මැෂින් එක දාපුවාම හරියටම ඒ ත්‍රෙඩ් වලට ඒ බෙයාරින් වලට හරියට සෙට් වෙනවා. මේ ඒ විදිහට තමයි අපි මැෂින් පාර්ට්ස් තෝරලා ගන්න ඕනි. මේ තමයි මෝටර්. මේ මෝටරේ වර්ග තියෙනවා. ගාන අඩු එක තියෙනවා. සමහර වෙලේ තඹ වලින් ඔතලා තියෙනවා. සමහර වෙලේ ඇලුමිනියම් කොයිලෙන් ඔතලා තියෙනවා. එහෙම වුණාම ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මිල ඉතින් අපරාධි පොඩ්ඩක් එහාම වෙන්නේ. මේ තමයි මේ normal machine එකේ single section normal machine එකේ එන වර්ග. මෙතන කොහමද ඉන්නේ? ඔයාලට ඕන නම් මගෙන් online මාර්ගයෙන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. මගේ මේ thumbnail එකේ මගේ දුරකථන අංකය දාලා තියෙනවා. ඔයාලට නැත්තම් මේවා හොඳ තැනකින් ගන්න පුළුවන්. නැත්තම් මේ එක එක තැන්වල තියෙනවා ගාන අඩු එක. මම මේ මැෂින් පාර්ට්ස් හොඳ නැහැ කියනව නෙවෙයි. අපි හොඳ එක දාගන්න ඕනේ. නැත්නම් ඒක අමාරු වෙනවා. අපි මැෂින් එක හදන්න ගියාම ගොඩ වෙලාවක් මැෂින් එක හදා ඉන්න වෙනවා. එතකොට ඒක සෙට් වෙන්නේ නැහැ. මම මේ වීඩියෝ එකෙන් දැනුවත් කිරීමක් කරේ. මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මේක ෂෙයා කරන්න. මගේ YouTube channel subscribe කරන්න කියලා මතක් කරනවා. ඔයාලට සුබ දවසක්.